මොකක් වෙසක් එකට තව දවස් 5යි නේද? මට හුදු මේ සැරේ නම් වෙසක් එකට අනිවාර්යෙන් දන්සලක් නම් දෙන්න ඕනේ. මට රැට හීනෙමුත් පේනවා නෙවෙයි දන්සා දෙන සීන් එක. වෙසක් එකට අනිවාර්යෙන් දන්සලක් දෙන්න ඕනේ. දපන් අරුට කෝල් එකක් ගන්න. හෙලෝ මචං මේ අපි වෙසක් එකට දන්සලක් දෙමුද බං? හෙලෝ මං කියපන් ආතල් දෙන්න බෑ ආතල් නෙමෙද ආතල්ලානේ දෙන්නේ අනේ ආතල්ලයක් නෙමෙයි අපි වෙසක් එකට දන්සලක් දෙමු බං අපිට පුළුවන් බං දන්සලක් දෙන්න හිතනට වඩා ලේසි බං මේක අපි ඔක්කොම එකතු වුණොත් අනිවාර්යයෙන්ම දන්සලක් දෙන්න පුළුවන් බං හරි මේ අනිත් සෙට් එකත් එක්කගෙන උදේ 10 වෙද්දි වරෙන්කෝ අපේ ගෙදර ළඟට ඔව් 10ට හරියටම වරෙන් එහෙමද හරි හරි බං 10ට නේ මං එන්න හරි එන තියෙනවා අඩෝ බං ඔබ කියපු වෙලාවට මාව එනං මචං උඹලා ආවද මේ මට ලොකු දෙයක් තියෙනවා කියන්න මේ වරෙන්කෝ කියන්න ගේටට වරෙන්කෝ කියන්න අයි බං අපිට එන්න කිව්වේ මචං අපි දන්සලක් දෙමුද අපි දන්සල් දෙන්න අපි කොහොමද බං දන්සල් දෙන්නේ මචං මේ අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ බං අයි බං අපිට බැරි දන්සලක් දෙනවා කියන්නේ ලේසිද අයියේ ඔකට කොච්චර වේදමක් යනවද ඉතින් මචං අපි ලොකු විදිමක් කියන්නේ නැති දන්සලක් දෙමුකෝ බැරිම වුණොත් ඕනනම් අපි ගමේ කට්ටියගෙන් සල්ලි එකතු කරලා දෙමු දැන් අපි මොනවද දන්සලක් දෙන්නේ මොනවද දන්නවද ඔබ සල්ලි දන්සලක් දීපන් මාරයි නියමයි එල කීරි එල පවුසි අනේ මචං මේ ඔබ මෙතන මේ TikTok එකේ වදන් දෙන්න ඉන්න එපා අපි කන්න දන්සලක් දෙමු බං එහෙනම් අපි කිව්වා දන්සලක් දෙමුද අයියේ තෙල්ලුත් හිඟයිද දැන් තෙල් ටැග් ගහගන්න අනේ මල්ලි මේ ගොන් අත දෙන්න එපා අපි පොඩිට මොන හරි හොයාගෙන පොඩි දන්සලක් දෙමු බං එහෙනම් මචං අපි වැඩේට බහිමු අපේ වෙලාව ආතල් එකේ යමු පාන්දර ජාමේ අපි සෙට් එක ආවේ ආතල්ම දාලා වැඩේටම බැස්සේ එක රිද්මේ නටමු පිස්සු නටමු ලෝකේ අමතක කරලා අපි එක රිද්මේ නටමු එක රිද්මේ නටමු එක රිද්මේ නටමු පිස්සු නටමු එක රිද්මේ නටමු මේ ඔර සල්ලුන් අයියලා නේද උන් මොන හරි කරනවද උන් දන්සලක් දෙන්නද කොහෙද යන්නේ දෙපන් මං ගිහිල්ලා ඉසන්නකට කියන්න මොකක් දන්සලක් දෙනවා ඔව් යකෝ උන් දන්සලක් දෙනවා නෑ අපිට බැරි දන්සලක් දෙන්න මොන දන්සලක් දෙන්නේ මන්න හිතන්නේ ඉසන්න අයිය කඩල දන්සලක් දෙන්නේ කඩල යකෝ කඩල මොකද්ද බා අපි දෙමු අයිස්ක්‍රීම් දන්සලක් කාලෙකින් ගමේ එකෙක් එක්ක වලියක් ඇදගත්තෙත් නෑ බලගනි මේ සැරේ තමයි හොඳම නාටකම නගන්නේ මේ මෙතන දන්සල් දෙන්න හොඳයිද බං මෙතන තැන නම් හොඳයි බං කට්ටියයිද මෙත් කට්ටිය නම් එයි ඉතින් අපි ගම වටේ හැමතැනම කඩවල් වලයි හැමතැනම පෝස්ටර් ගමු ඕන්නම් බැරි වුණොත් අපිට අපි සමන්ට කියමුකෝ අන්න සමන්ට කිව්වනම් ඌ කියන්නේ කාටවත් කියන්නේ නැහැ කියලා බං හැබැයි හෙට උදේ වෙද්දි මුළු ගමම දන්නවා ඒකනේ කියන්නේ සමන්ට කිව්වනම් වැඩේ හරිනේ සමන්ට කිව්ව ගමන් මුළු ගමම දන්නවා එතකොට අපිට ඇති වෙනකන් කට්ටිය මේ දන්සලට ගෙන්න ගන්න පුළුවන් අඩේ යෝනේ බං අනිත් එක බං අපි හිතුව විදිහටම වැඩේ කරගන්න පුළුවන් වුණානේ මං කිව්වා අපිට හිතුවත් වැඩක් කරන්න පුළුවන් කියලා අද රාට කොහොමද බං දැන් අපේ අම්මලා ඇවිල්ලා කල්ල ටික තම්මලා දුන්නම කල්ල ටිකත් හරි දැන් ඉතින් ප්ලේස් එකත් හරි දැන් ඉතින් අපිට කල්ල ටික දෙන්න තමයි දින්නේ බං හෙට ඒක නෙමෙයි මචං අපි මොකටද අවදානෙ ඉමු දන්නවනේ ඉතින් ගමේ කට්ටිය ගැන ඔකු ඉරිසියාවෙන් ඉන්නේ ඒක ඇත්ත බං කොහොමත් අද රෑ එළි වෙනකම්ම අපි මේක නවදාන්නේ ඉමු මොන මරාලේ පහතේ දන්නේ නැහැ බං මෙතනට යම දැන් වැඩ කරන්න යම ඔව් ඔව් මේ වැඩි කරපන් අඩේ වෙසක් කියන මොනවද ගන්න කොයි හරි යනවද යම අනුවරු අපේ දැන් දන්සල වැඩි කොහොමද බං ඔබට යනවනේ ඉසන්නයේ එනේ කේස් එකක් වෙලානේ. මොකද්ද? අර සඳුල්ලාගේ මේ දන්සල හොඳටම නැගලා යනවනේ. ෂේ.
යකෝ උන් දන්සල හොඳට කරගෙන ඉවොත් අපිට ගමේ තියෙන තැන අපිට නැති වෙනවා. අපේ නාමයේත් නැත් කත වෙනවනේ. මේකට මොකක් හරි කරන්න ඕනි. යමන්. යම. දෙකෙන් දෙකක් ටිකක් විසඳ ගන්න ඕනේ. වල්ලේ අයියලා දන්සලක් දෙනවලු මේ. ඔව් අයියේ හැමදාම මෙතන ඉඳින්න බෑනේ දන්සලක් හොඳයි. අපි සපෝට් එකක් දෙන්න කියලා. අනේ අයියේ මේ අපිට නම් අයියලාගේ දන්සල් වල සපෝට් එපා තරුස. අයියා උඹත් එක්ක අන්න පොඩි අලිස් එක්ක ඉන්නවා. ඒක විශ්න ගන්න අයියා මෙතෙන්ට ඇවිල්ලා හරියන්නේ නැහැ අයියා අපි ඒක පස්සේ විශ්න ගමු ඒක ඇත්ත මල්ලි මේකයි. අපි උඹලට වඩා වැඩි හිටියේ. උඹලා මේ ගමේ ඇක්ට් බැච් විතරයි හරි. අයි මේක අයියට ගියේ ගමද අයියගෙන් ආල් දන්සල් දෙන්න මොකද්ද බලු කියන්නේ? සකන් ඊයකෝ පතොල සද්දේ. සද්දේ දැන් ඉන්නවා. ඒක නෙමෙයි මචං මේ අපි හිතුවාට කොහොම හරි අපිට මේ දන්සල් දෙන්න පුළුවන් වුණා නේද බං ඕ නේද බං බලපන් අපි તો වැඩේ අසාර්ථක වෙයි කවුරුත් ඉන්නේ නැති වෙයි නේද බං හොඳට කට්ටියක් ආවා වැඩේ සාර්ථක වුණා බං ඒකනේ මං කියන්නේ කට්ටිය ආවේ ගන්න පිස්සෙත් දෙන්න ඕනේ සමන්ත අයියා. ඒකෙන්ම බං සමන්ත අයියා හැම තැනටම ගිහිල්ලා හැම එකාටම ගිහිල්ලා කියවුවානේ ඒකින් තමයි බං අපිට කට්ටිය ආවේ ආය රටම හොල්ලනවා. ඒ කෙලින්ම සමතේකට පට්ට රෙස්පෙක්ට් ඒකනේ මචං අපිට හිතුවොත් අනිවාර්යෙන්ම දෙයක් කරන්න පුළුවන් බං හිතුවත් කරන්න බෑ දෙයක් නෑ බං අපිට ඒකනේ මං කියන්නේ